බදුලුපුර නිවුස්. කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උපසභාපති තෝරාපත් කර ගැනීම ඌව පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පැවැත්වුණා. කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සඳහා ජාතික ජනබලවේගයෙන් මෙන්ම සමගි ජනබලවේගයෙන් අපේක්ෂකයින් දෙදෙනෙක් ඉදිරිපත්ව සිටියා. එකඟ වෙනවද? දෙවෙනි යෝජනාව එකඟයි. තීන්දුව කිරීම සඳහා අවස්ථාව තියෙනවා යෝජනා ඉදිරි කර ගන්නා ලෙස විවෘතද රහස්‍යද යන වග සංඛ්‍යාවක් අරන් තියෙන අපේක්ෂකයා අර ඊළඟට ඉන්න දෙදෙනාගේ ඡන්ද වලට වඩා වැඩියෙන් ඡන්ද අරන් තිබුණොත් එකතුවට වඩා වැඩියෙන් අරන් තිබුණොත් ඔහු සභාපති වශයෙන් තීරීපත් වෙනවා. කිසිම කෙනෙක් එසේ වැඩියෙන් අරන් නැති වුවහොත් අපිට සිද්ධ වෙනවා අඩුම ඡන්ද අරන් තියෙන දෙදෙනාගේ අඩුම ඡන්ද අරන් තියෙන එකනා ඡන්දයෙන් ඉවත් කරලා ඊළඟට ඉන්න දෙදෙනාට නැවත රහස් ක්‍රමයට ඡන්දය පැවති අතර ජාතික ජනබලවේගයේ හර්ෂබන්දු රණවීර මහතාට ඡන්ද 7ක්, සමගි ජනබලවේගයේ ප්‍රියන්ත ඉන්ද්‍රජිත් මහතාට ඡන්ද 3ක් සහ සමගි ජනබලවේගයෙන්ම එන්.එම්. විජේපාල මහතාට ඡන්ද 6ක් වශයෙන් හිමි වුණා. අඩු ඡන්ද ලබාගත් ප්‍රියන්ත ඉන්ද්‍රජිත් මහතාට තරගෙන් ඉවත් වීමට සිදු වුණා. පසුව සභාපති තෝරා ගැනීම ඡන්දය නැවත පැවැත්වුවා. හර්ෂ බන්දු රණවීර මහතා ඡන්ද ශාසනයේ විජේරත්න බණ්ඩාරමයා. එහිදී ජාතික ජනබලවේගයේ හර්ෂබන්දු රණවීර මහතා ඡන්ද 9ක් ලබාගත් අතර සමගි ජනබලවේගයේ එන්.එම්. විජේපාල මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 7ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද දෙකකින් ජාතික ජනබලවේගයේ හර්ෂබන්දු රණවීර මහතා කන්දකැටිය ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා වශයෙන් තේරීපත් වුණා. උපසභාපතිවරයා වශයෙන් ජාතික ජනබලවේගයේ WD අතුල හේමකුමාර මහතා තේරීපත් වුණා. මෙවර පළාත් පාලන ඡන්ද විමසුමේදී ජාතික ජනබලවේගයට මන්ත්‍රී ධුර 6ක්, සමගි ජනබලවේගයට මන්ත්‍රී ධුර 4ක්, පොදු ජන එක්සත් පෙරමුණට මන්ත්‍රී ධුර 2ක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී ධුර 2ක්, එක්සත් ජාතික පක්ෂයට හා සර්ව ජන බලයට මන්ත්‍රී ධුර 1 බැගින් හිමිව තිබූ අතර මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 16ක්. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැතිනම් සබස්ක්‍රයිබ් කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.